සුබ දවසක් වේවා මගේ රත්තරන් යාළුවෝ හැමෝම සාදරෙන් ආදරෙන් පිළිගන්නවා ආසියා ඩයරිස් ස්කයිවාල් බ්ලොග් සීරීස් එකේ 22 වෙනි දවසට. එහෙනම් අපි වැඩි කතා බහක් නැතුව යමු අද මොකද්ද බලන්න chart pattern එක කියලා. එහෙනම් අද යාළුවනේ බලන්නේ bullish flag chart pattern එකක් කියන්නේ මොකද්ද කියලා. එහෙනම් මගේ රත්තරන් යාළුවනේ ඔන්න දැන් ඔයගලන්ට මගේ ස්ක්‍රීන් එක පේනවා. ඔන්න යාළුවනේ මේ bullish flag chart pattern එකක් කියන්නේ යාළුවනේ මෙන්න මේ විදියට සමාන්තර රේඛා දෙකක් ඉහළ සිට පහළට පොඩ්ඩක් ඇන්ගල් වෙලා එන chart pattern එකක්. මේක යාළුවනේ වෙන්නේ මාකට් එක පහළ සිට ඉහළට මෙන්න මේ විදියට ඇවිල්ලා මෙන්න මේ bullish flag එක ඇතුලේ මෙන්න මේ විදියට consolidate වෙලා මෙන්න මේව පොඩ්ඩක් මාකට් එකෙන් පොඩ්ඩක් අප් වෙලා ආපහු චුට්ටක් ඩවුන් වෙලා මෙන්න මේ විදියට ලොං අප් එකක් අරගන්න එකට තමයි යාළුවනේ bullish flag chart pattern එකක් කියන්නේ. මෙන්න මේ වගේ රීටෙස්ට්මන්ට් එකක් තියෙන තැනකින් තමයි අපිට පුළුවන් buy එවත් long entry එකක් try කරන්න. ඔන්න ඕකයි යාළුවනේ bullish flag chart pattern එකක් කියන්නේ. එහෙනම් මගේ රත්තරන් යාළුවනේ තවත් chart pattern දැනගන්න ඕන නම් දිගටම මගේ කයිවාර බ්ලොග් සීරීස් එකත් එක්ක රැඳිලා ඉන්න. එහෙනම් යාළුවනේ මම සමුගන්නවා අදට වීඩියෝ එක ඉවරයි. එහෙනම් අපි හෙටත් හම්බෙන්න බලාපොරොත්තු වෙමු. ඕගොල්ලන්ට ජය වේවා. ගේමක් ගන්න හැමෝම එකතු වෙලා ඉන්න හසියා ඩයරිස් කයිවාර බ්ලොග් සීරීස් එකත් එක්ක. එහෙනම් අපි ගිහින් එන්නම්. බුදු සරණයි. ජය වේවා.